අද වීඩියෝ එක ටිකක් පටන් ගන්න වෙනස් විදියකට. ඔයාලට දැන් මේ පෙනෙන්නේ දන්. එහෙම නැත්තම් හීන්දන්. මම කවදාවත්ම කාලා තිබුණේ නැහැ. ඉතින් අද තමයි මම පළවෙනි වතාවට මේව කෑවේ. ඉතින් හස්බන්ඩ්ගේ ගෙවල් ළඟ හයිවේ එකට මෙහා පැත්තේ තියෙනවා මේ වගේ හීන්දන් පඳුරු යායක්. හරිම රසයි. මේ වගේ සමාන පළතුරු වර්ග, ඒ කියන්නේ කැලේ හැදෙන පළතුරු වර්ග කාලා තිබුණා. ඉතින් ඒ සමාන රසක් තිබුණ නිසා මං නිකන් පොඩි කාලෙට ගියා වගේ හැඟීමක් ඇති වුණා. ඉතින් අද ඉරිදා. ඉතින් හස්බන්ඩ්ුයි මමයි මේ යන්න හදන්නේ විශේෂ ගමනක්. ඒ විශේෂ ගමන කොහෙද කියලා ඔයාලට මේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි ඒ විශේෂ තැන. මම ඉස්සර ඉඳන්ම ආස කරපු දෙයක් තමයි කොළ පාට පිරුණු ගස්. පාට කොළ තියෙන පැල. මම මගේ හීන ලෝකෙ හදාගෙන තිබුණා දවසක. මම ගත කරන ජීවිතේ, මම බිරිඳක් විදියට ගත කරන ජීවිතේ පාට කොළවලින් කොළ පාට පිරුණු ලෝකයක ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ ලයිෆ් එක මට ලැබුණ කියලා කිව්වොත් මම නිවැරදියි. හරි, වැඩි කතා නැතුව කියන්නම්. මේ ඇග්ලොනිමා ගොඩාක් අපි තෝරගෙන තියෙනවා ඔයාලා දකින්න ඇති. හස්බන්ඩ්ුයි මමයි ආසයි ඇග්ලොනිමා වලට. ඉතින් අපි දෙන්න මේ අද ආවේ මතුගම පාරේ තියෙන ප්ලාන්ට් නර්සරි එකකට. ඉතින් එතනින් ගත්තු පැල ටික තමයි මේ තියෙන්නේ. ගෙදර ආපු ගමන් පැල ටිකට පොඩි මිස්ට් එකක් දුන්නා. එයාලව ආදරෙන් බලා ගන්න තමයි මගේ මේ ලකලෑස්තිය. මගේ විතරක් නෙමෙයි, හස්බන්ඩ්ගේත්. අපි දෙන්න ආස කරන දේවල් අපි දෙන්න කොහොම හරි අපේ ලයිෆ් එකට ගන්න එක අපි අමතක කරන්නේ නෑ කවදාවත්ම. ඒ අතරින් එක දෙයක් තමයි මේ ලස්සන චූටි දරු පැටව් ටික. ඉතින් අපි දෙන්න කියන්නේ අපි දෙන්නගේ මේ දරු පැටව් කියලා හස්බන්ඩ් විශේෂයෙන්ම කියනවා මගේ දරුවෝ ටික කියලා. ඉතින් පැල හුඟක් තියෙනවා අපි ගාව දැන්. මං ගාව ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා පිලෝස්. මං ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ බලන්න අපේ ගෙදර ඉන්න චූටි දඟය කවුද කියලා. අපේ පවුලට අලුතෙන් එකතු වුණ අලුත් සමාජිකයෙක් තමයි මේ ඉන්නේ. මේ දැන් ඔයාලට පෙන්නන්නේ ඊයේ සෙනසුරාදා කළුතර ජුබිලි හෝල් එකේ තිබුණ සේල් එකෙන් ගෙනාපු බඩු කිහිපයක්. ගන්න පුළුවන් නිසා මේ කොකනට් මිල්ක් එකේ මරන් තියන්න පුළුවන් නිසා ගෙනාවා. මේ තියෙන්නේ මේක රුපියල් 350යි. ඒ වගේම ෆෘට්ස් දාන්න ගෙනාවා මේ දෙක. මේක රුපියල් 350යි. මේකත් හොඳයි. මේකත් එයා මේකත් 350යි. මේක එළවලු පළතුරු සෝදාද්දි සිංහල දාන්න හොඳයි. ඉතින් මම හිතුවා මේක සිංහල දාන්න ඕනද. මේක ගත්තා. ඊට පස්සේ ටිෂුස් දාන්න, සර්වියස් දාන්න මේක ගෙනාවා. මගේ ගාඩන් වැඩවලට මේක ගෙනාවා. ඊට පස්සේ කතුර මගේ නැති වෙලා තිබ්බ රෙදි කපලා. ඉතින් මම මේ වගේ පොඩි සීසර් එකක් අරගෙන ආවා. ඒකත් 350යි. මේකත් 350යි right. මේවත් 350යි. මේකත් 350යි. අර මාළු වල තියෙන උඩ තියෙන කොර පොතු එක ඉවත් කරන්න ඉතින් කරන්න පුළුවන් මෙන්න මේකේ. මේ පොඩි තියෙනවා මේක හරි. මේක තමයි ඒක 100යි. මේක 100යි. මේක තමයි. ඉතින් ගෙනාපු බඩු මොනවද කියලා බැලුවා ඇති. අපි යමු දවල්ට කෑම හදන්න. කේරි සම්බහාල් කෝප්ප දෙකක් හොඳට වතුරෙන් 3 පාරක් සේදුවා. සෝදලා කහ චුට්ටක්, කරාබු නැටි, කුරුඳු ඔය වගේ කීපයක්ම දාලා මම හාල් එක රයිස් කුකර් එකට දැම්මා. දැන් මම මේ හදන්න යන්නේ පරිප්පු.
පරිප්පු ඉතින් නැතුවම බෑනේ කෑම වේලකට නේද? මම දන්නේ. ඔයාලත් එහෙමද? මම පරිප්පු හදනකොට පරිප්පු එකට අනිවාර්යෙන් යහමින් හොඳට රතුළුණු දාගන්නවා. ඉතින් මම දැනුත් හොඳට රතුළුණු ටිකක් සුදුළුණු දික් අතට කපාගෙන ඒ ටිකත් එකතු කරගත්තා. දැන් මම දාන්නේ අමු මිරිස්. අමු මිරිස් ඉතින් ඕනිනේ. රම්පෙත් දාලා ඒත් එක්කම කරපිංචත් දැම්මා. පරිප්පුවට ඉතින් කුරුඳු පොතු අමතක කරන්නේ නැහැ. මිරිස් කුඩු, කහ කුඩු, උළුහල්, අමු 3-5. ඔය ඔක්කොම එකතු කරලා මම දියකිරි ටිකක් දැම්මා. මම ඉතින් ලුණු නම් එකතු කරගන්නේ මේ පරිප්පු ටික ලිපේ තැම්බුණාට පස්සේ. ඉතින් එක එක අය එක එක විදියට පරිප්පු හදනවනේ. ඔන්න මම මේ ටික හදනකොට හස්බන්ගේ තාත්තයි දෙන්නත් එක්ක එළියට ගිහින් මාළු ගෙනල්ලා තිබ්බා. ගෙනාපු ඔක්කොම මාළු වර්ග මම පිරිසිදු කරලා හොඳට සෝදගත්තා. සෝදලා තමයි මම කප්ස් වලට දාලා අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකට දාන්නේ. මම කැමති නෑ කවදාවත් පිරිසිදු කරන්නේ නැතුව ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකට මාළු මස් මුකුත් දාන්න. ඉතින් මේ තියෙන ලින්න මාළු. ලින්න මාළු ටික හෙට හදනවා කියලා ඒ ටිකත් හොඳට හොදලා මම ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ඉතින් මේ පොඩි මාළු නම් මම අද ගන්නවා බදින්න. ඔන්න මම ගණ්ඩනයකට දානවා. එකට දාලා මේ ටික මම ෆ්‍රිජ් එකට දානවා. ටිකක් විතරක් ගෙදර උයන්න මම අද ගන්නවා. ඉතින් අද මම කන්න උයන්න ගන මාළු ටික මේ විදියකට භාජනයකට දාලා අරන් තියලා මම මේ හදන්නේ මගේ රෙසිපි එකකටම වම්බඩු ටිකක් උයා ගන්න. ඉතින් ලොකු දේවල් ඕනි නැහැ. මේ වගේ මෙනු එකක් මම හිතනවා ගැලපෙනවා කියලා දවල් ආහාරයකට. ඉතින් ඒත් එක්කම හිතුවා මෙන්න මේ විදියට ගම්මිරිස්, ලුණු කුඩු, ඒ වගේම මිරිස් කුඩු පොඩ්ඩකුත් දාලා මාළු ටික පැත්තකින් තියන්න. ඒත් එක්කම කපාගත්තු වම්බඩු ටිකට අමු 3-5 කහ, උළුහල්, ඒ වගේම මිරිස් කුඩු, ලුණු ටිකක් දාලා මම ඒ ටික මේ විදියට මික්ස් කරගෙන පැත්තකින් තිබ්බා. ඉතින් වම්බඩු ටික හදාගත්තේ මුලින්ම ඔබ ටිකක් දාන්න මට අමතක වුණානේ. මුලින්ම මම තෙලට දාලා තියෙන්නේ මේ ටික. පස්සේ තමයි ඔන්න මතක් වෙලා ඔබ ටිකක් තෙලට දාලා ඒකට රතුළුණු, ඒ වගේම සුදුළුණු, කරපිංචා, රම්පේ ඔක්කොම දාලා පස්සේ තමයි අර මික්ස් කරගත්තු වම්බඩු ටික දාලා දියකිරි ටිකක් එකතු කරගත්තේ. දියකිරිත් නෙමෙයි, ඒක මිටිකිරි කිව්වොත් මං හරි. මොකද මම ඒකට ආයි පාරක් කිරි දාන්නේ නැහැ. එක පාර කිරි දාලා තමයි උයාගන්නේ. ඉතින් ඒත් එක්කම මම මාළු ටිකක් බෙදෙන්න තිබ්බා. එක පාර වැඩ දෙකක් කරගන්න පුළුවන්නේ. ඔන්න ඉතින් බලන්න වම්බඩු එකේ ලස්සන කතුරු පුරුංග කොළ මැල්ලුමක් හදන්න කියලා හිතාගෙන ලුණු ටිකක් එකතු කරගෙන වතුරෙන් හොඳට සෝදගත්තා. හොඳට සෝදගෙන පොඩියට කපාගෙන ඒකට රතුළුණු ටිකක් හොඳට එකතු කරා. රතුළුණු එකෙන් හොඳ රසක් මේ මැල්ලුමට එනවා. ඒත් එක්කම මම අමු මිරිස් ටිකක් ඒ වගේම පොල් ටිකකුත් එකතු කරගෙන ඒකට මම අනිවාර්යයෙන්ම දානවා ලුණු චුට්ටක්. ඒත් එක්කම කහ පොඩ්ඩකුත් එකතු කරා. එකතු කරලා හොඳට කවලම් කරගෙන මම මේ හදන්නේ මේක චුට්ටක් ලිපේ මලව ගන්න. ඉතින් මේව ලොකු වෙලාවක් මලව ගන්නේ නැහැ. පාට වෙනස් වෙනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. තාත්තා කොස් ටිකකුත් ඉක්මනින් කපලා දුන්නා. මම හිතුවේ ටිකක් තැම්බෙන්න දාන්න ඕන ලුණු ටිකක්. වතුර පොඩ්ඩක් එකතු කළා මට ඒත් වතුර වැඩි වගේ. මම ඉතින් චුට්ටක් තැම්බීගෙන යනකොට වතුර ටික පෙරලා අයින් කරගෙන තමයි මේක ඉක්මනින් තම්බගත්තේ. ඔන්න ඉතින් ඔයලා ඉවරයි. මෙතන හස්බන්ඩ්ගේ කෑම එක. අපි බලමු නේද හස්බන්ඩ්ගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මම මොන කෑම හැදුවත් ඉතින් හැමදාම ඉතින් රසයි කියලා කනවා. එයා ඉතින් තෝරන්නෙත් නැහැ. හදලා දෙන දේ කනවා. ඉතින් කෑම පිඟාන දිහා බලන් ඉන්න විදිය බලන්න. අද ඩෙසර්ට් එක ගහින් කඩලා ඉදවගත්තු ගෙදරම අලිපේර. ඕන ටික ටික හවස් වුණා. මම කිව්වා හස්බන්ඩ්ට අපි අද මොක්ටේල් එකක් බොමු කියලා.
mint leaves ඒ වගේම lime එකතු කරලා හොඳට chop කරගෙන ඊගාවට මම මේකට එකතු කරගන්නවා අයිස් කැට ටිකක්. අයිස් කැට දාන්න ඕන. ඉතින් අයිස් කැට ටිකක් දාලා මම ඊගාවට එකතු කරන්නේ ස්ප්‍රයිට්. වැඩිය බොන්න හොඳ නැති වුණාට ඉඳලා හිටලා ඉතින් මේ වගේ එකක් බොන්නත් ඕන නේද? ඉතින් හුඟ දෙනෙක් කියනවනේ බොන්න එපා කියලා. ඉතින් මේ වගේ දවස්වලට හවසට දවල්ට බිව්ව කියලා මම නම් හිතන්නේ ප්‍රශ්නයක් කියලා. හැබැයි හැමදාම බොන්න එපා. ඉතින් මේ විදියට හදලා බොන මොක්ටේල් එක රසයි. ඉතින් මේ හස්බන්ඩ්ගේ මගේ මොක්ටේල් දෙක. ඉතින් අදට මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් කරන් එනකම් මගේ Facebook page එකත් ඒ වගේම YouTube channel එකත් එක්කත් ඔය විදියටම ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.